ඉරණොච්චි නගරයේ මුදාගත් විරෝධා වනවිරුවන්ට සුබ පැතුම් එකතු කරන ආකාරයේ මේ ඔබ දර්ශනයන් තුළින් දකින්නේ මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා තව සුළු මොහොතකින් කිරණොච්චි නගර මන්ත්‍රයේ සිංහ ධජය ඔසවන ආකාරය ඔබට දැක බලාගත හැකි LTT ධජ පහත හෙළමින් කුරිරු ත්‍රස්තවාදයේ පරාජය කරමින් LTT සංවිධානයේ හදවත බඳු කිරණොච්චි නගරයේ මුදා ගැනීමේ ප්‍රීතිය මුළු මහත් රටක් එකට භුක්ති විඳින මොහොතක එකට සමරන මොහොතකයි මේ අපි ඔබට මේ මොහොතේ මේ දර්ශනයන් ගෙනෙන්නේ 58 සහ 57 වන සේනාංකයන් පෙරට කර ගනිමින් කිරිනොච්චි නගරයේ මුදා ගැනීමෙන් අනතුරුව මොළතිව් බලා සටන් ආරම්භ කර තිබෙනා මේ මොහොත වන විටත් විරෝධා රණවිරුවන් කිරිනොච්චි නගරයේ මුදා ගැනීම සහ මේ කිරිනොච්චි නගරයේ දර්ශනයන් ඔබ දකින්නේ මාධ්‍ය නාලිකාවක් මගින් ප්‍රථම වතාවටයි ජාතික නාලිකාව වගකීම වෙනුවෙන් කැපවෙමින් එදා පටන් වන්නි මානුෂ්‍ය මෙහෙම ආරම්භ කළ දිනේ පටන් සියලු තොරතුරු නිවැරදිව සත්‍ය ආකාරයෙන් ප්‍රථමයෙන් ඔබ වෙත ගෙනෙන්නට කටයුතු සම්පාදනය කළා. ඒ ආකාරයෙන්ම කිරිනොච්චි නගරයේ සිංහ ධජය එසවෙන මොහොතේ ප්‍රථම දර්ශනයන් මේ ආකාරයෙන් ඔබ වෙත ගෙනෙනවා. මේ ඔබ දකින්නේ මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා ප්‍රමුඛ අනදින නිලධාරීන් එවැගේම සෙබළුන් කිරිනොච්චි නගරයේ මුදා ගැනීමට ඉදිරිපත් වූ සෙබළුන් කිරිනොච්චි නගරයට එකතු වී සිටින මොහොත ඔවුන්ගේ ජයග්‍රහණය සමරන්නට සිංහ ධජ ඔසවන්නට ඔබ මේ දකින දර්ශන සංස්කරණය නොකළ දර්ශනයි ඔබ මේ දකින්නේ. මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා මේ සාකච්ඡා කරනු ලබන්නේ අනෙකුත් සියලුම හමුදාවන් ගුවන් සහ නාවික වගේම පොලිසියෙන් ලැබුණු සහයෝගය මේ සියලුම දේවල් මේ සියලුම ත්‍රිවිධ හමුදාව පොලිසිය වගේ සියලුම අංශයන්ගෙන් ලැබුණු සහයෝගය මතයි මේ විජයග්‍රහණය අද සමරනු ලබන්නේ. මේ මොහොතේ ඔබ දකින්නේ කුරිරු ත්‍රස්තවාදයේ පරාජය කරමින් ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදයේ පරාජය කරමින් කිරිනොච්චි නගරයේ මුදා ගැනීමෙන් අනතුරුව සිංහ ධජය ඔසවන මොහොතයි ඔබ මේ දකින්නේ. LTT ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන්ගේ සිහින ඊලාම් රාජ්‍යයේ හදවතයි මේ ආකාරයෙන් මිද වැටී තිබෙන්නේ. මේ සිහින ඊලාම් රාජ්‍යයේ ප්‍රධාන නගරය වශයෙන් සැලකූ කිරිනොච්චි නගරය අද ශ්‍රී ලාංකීය මාතාවට උරුම කර දෙන්නට යලිත් වතාවක් විරෝධා රණවිරුවන් සමගිනා ඒ ජයග්‍රහණය බොහොම අභිමානයෙන් යුතුව සමරන මොහොතයි ඔබ මේ දකින්නේ. මේ ජයග්‍රහණය සමරන්නට සේනාධිනායකතුමන් ත්‍රිවිධ හමුදාපතිවරුන් පොලිස්පතිතුමන් ආරක්ෂක ලේකම්තුමන් එවැගේම ශ්‍රී ලංකා රාජ්‍යය ඇතුළු සමස්ත ජනතාවම මේ සඳහා යොමු වූ බව බොහොම අභිමානයෙන් යුතුව ජාතික නාලිකාව ප්‍රකාශ කර තිබෙනවා. එවැගේම වන්නි මානුෂ්‍ය මෙහෙයුම ආරම්භය දිනේ පටන් සියලුම ජයග්‍රහණයන් එසැනින් වාර්තා කරන්නටත් ජාතික නාලිකාව කටයුතු සම්පාදනය කළා. නිහතමානී ආඩම්බරකමක් ජාතික නාලිකාවට වගකීම වෙනුවෙන් කැප වූ නාලිකාවක් වශයෙන් අපතුරක් තියෙනවා.